සාදරයෙන් පිළිගන්නවා ෆාම ඩොග්ස් channel එකට. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට අදත් මම අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ පැපොල නැත්තම් chicken pox කියන රෝගී තත්ත්වය ගැන. පැපොල කියන්නේ වෙරිසිලා සුස්ටයින් කියන වෛරසය නිසා හටගන්නා රෝගයකි. අපි ජනප්‍රවාදය තුළ මේ රෝගය දෙයියන්ගේ රෝගය ලෙස හඳුන්වනවා. කලින් මම සරම්ප සෑදී ඇති කෙනෙකුට සෑදී නොමැති අයෙකුට කලින් chicken pox එන්නද ලබා නොගත්ත කෙනෙකුට හරි මෙම රෝගය ඉතාම පහසුවෙන් ආසාදනය වෙන්න පුළුවන්. ඉතින් කලින් හැදිලා තියෙන කෙනෙක්ට නම් එන්නත් විදලා නැත්තම් එයාට නැවත ආසාදනය වෙන්න පුළුවන්. නැත්තම් සෑදෙන්නේ නැහැ. කොහොමද බෝ වෙන්නේ? ස්පර්ශය මගින් හෝ වාතය මගින් බෝවීමක් සිදු වෙන්න පුළුවන්. ඇඟේ බිබිලි ඇතිවීමට දින 2කට පෙරම බිබිලි කපොළ සෑදෙනතුරු රෝගියෙකු රෝග වාහකයෙකු ලෙස මෙම පුද්ගලයා ක්‍රියා කරනවා. කුඩා කාලයේම එනම් යෞවන වයස එළඹෙන්න පෙරම මේ රෝගය සෑදෙන අතර වර්තමානයේදී chicken pox වැක්සීන් එක නිසා බොහොමයක් දුරට මේ රෝගය වැළඳෙන පිරිස අඩු වෙලා තියෙනවා. මේකේ රෝග ලක්ෂණ මොනවද? මේක දින 5ක් පමණ තිබෙන අතර මෙහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස ඇඟේ බිබිලි හට ගැනීම හඳුනා ගන්න පුළුවන්. අනෙක් රෝග ලක්ෂණ ලෙස උණ, කෑම අරුචිය, ඇඟපතේ වේදනාව, ඇඟට පණ නැතිකම, ඊටස බඩේ අමාරු වැනි තත්ත්වයන් සමහර අයට හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙය බරපතල රෝගී තත්ත්වයක් නොවේ. නමුත් ඇසේ මුත්‍රා මාර්ගයේ මුළු ශරීරයේම නාසයේ බිබිලි ඇතිවීමට හැකිවන හේයින් මේක යම්තාක් දුරට බරපතල රෝගයක් වෙන්න ඉඩකඩ තියෙනවා. විශේෂයෙන් කුඩා ළමුන්, ගර්භණී මව්වරු, වියපත් පුද්ගලයන්, ප්‍රතිශක්තිකරණ අඩු පුද්ගලයන් සහ පිළිකා රෝගී තත්ත්වයන්ට බෙහෙත් ගන්න පුද්ගලයන්ට විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. මෙම රෝගයේ තියෙන සංකූලතා ලෙස නියුමෝනියාව, විෂ බීජ ඇතුළු වීම, බැක්ටීරියා ආසාදනය වීම මෙන්ම තද හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාවය සහ බඩේ කැක්කුම් වැනි රෝගී තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන්. දෙනකොට තියෙන ගැටලුව තමයි මෙම පැපොල හෙවත් සරම්ප වලට ප්‍රතිකාර තියනවාද කියලා. ඇත්තටම ඔව්, මේවට බෙහෙත් තියෙනවා. ඉතින් සයික්ලෝවිර් 200, 400, 800 වැනි බෙහෙත් භාවිතා කරන්න පුළුවන් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත. මොකද මේක හරියටම පැපොල කියලා වෛද්‍යවරයා දැනගෙන තමයි බෙහෙත් නියම කරන්නේ. ඒ නිසා වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පමණක් මේකට බෙහෙත් භාවිතා කරන්න ඕනේ. ඔයාටත් මේ වගේ ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන් බල ඉන්නේ නැතුව වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න. ඒට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔයාට මේක බරපතල තත්ත්වයක් කරා යාම අවම කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ නැරඹීමට අපේ ෆාම ඩොග්ස් channel එක දැම්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ බලන වීඩියෝ එක like එකක් දාන්න අමතක කරන්නත් එපා. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.